හෙලෝ අයිබෝන් වෙලාව රෑ 10යි 9යි 6යි 1 6 වෙනි මාසෙක මන්ඩේ දවස. හරි. මම ඉන්නේ මොනෙරෝ. ඒ කියන්නේ XMR කියන ටෝකන් එකේ XMR USDT 1 hour time frame එකේ. හරි. මට මෙතන buy opportunity එකක් පේනවා. මේකේ ලොකුවට ඒ කියන්නේ මෙතන ඇත්තටම මම මේකේ බලලා දෙන support resistance level මේ මාකට් එක මෙන්න මෙතනින් ගත්තොත් එම මේ ටික මාක් කරගමු. lower low lower high lower low lower high lower low lower high lower low ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? මේ high එක මෙයාට lower high එක කඩා ගන්න බෑ. මෙතන liquidate කරගෙන තියෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් වෙන්න ඕන මොකද්ද? මෙතන වැදිලා lower low එකක් හැදෙන්න ඕන. හැබැයි යා මොකද වෙන්නේ? lower low එකක් හැදෙන්නේ නැහැ. ඊට උඩින් bounce වෙනවා. ඔන්න higher high higher high higher low දැන් higher high ආයෙ සරලව ගමු මේක. මම මෙතනින් zone ටික මාක් කර ගන්නවා. මෙතනින් ගත්තම lower low lower high lower low previous zone එකේ වැදලා flip වුණා lower high lower low previous zone එකේ වැදුනා. දැන් මොකද වෙන්න ඕන? lower low එක හැදුවා lower high එක හැදුවා lower low. එයා මොකද වෙන්නේ? ආයෙ ගිහිලා මේ zone එක රීටෙස්ට් කළා lower low. දැන් lower high හරි lower high එකත් ඇදුනා. මේ zone එක රීටෙස්ට් වුණා. හැබැයි දැන් මෙතන මේවට වැඩි විශේෂ දෙයක් වෙලා තියෙනවා. single touch වැටුණා. single touch වැටුන්නේ නැහැ. ආයෙ මෙතන මේ zone එක strong වෙනවා. මේ හැම එකම single touch එකක් දුනා මාකට් එක මූණා. මෙතන වැටෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයා දැන් තාම මේක මේ high එක කැඩු low high එක කැඩුන්නේ නැහැ. low high දැන් මෙතන වැදිලා ආයෙ මෙතන ටච් වෙලා එහෙනම් මෙයා low high lower low එකට එන්න ඕන. මෙයා මොකද වෙන්නේ? එන්නේ නැහැ. ඊට පස්සේ මෙයා මේක කඩනවා. මේ candle close වෙනවා උඩින්. higher high higher low market එක පල්ලෙහාම වැදුනා bounce වුණා. higher high market එක shift වුණා. එතකොට ඔච්චරයි දැන් ඔතන තියෙන්නේ price action එක. හැබැයි මේක හරි පැහැදිලිව ඇහැට පේන්න ඕන. මේ zone එකේ විශේෂයෙන් ගත්තට පස්සේ මෙතනින් වැදුනා වටුණා flip එකක් තියෙන්නේ. මේ flip එක ගත්තොත් මේ මෙතන flip එකක් තියෙනවා. ඊට පස්සේ අපි ඕක මෙතෙන්ට තිබ්බොත් දැන් මෙතන තියෙන්නේ මේ විදිහේ මොඩල් එකක්. අපි මේක මෙතනින් අයින් කරමු. මෙතන ගත්තොත් එම මෙහෙම යන්න ඕන මේ මොඩල් එක. දැන් මෙතන තියෙන මේ ලෝ මෙන්න මෙතන තියෙන zone එක මෙයා කඩලා පහලට මූව් වෙනවා. රීටස් වෙලා ආයෙ මූව් වෙනවා. මෙතන මේක අයින් කරොත් එම මේක අයින් කරොත් එම පළවෙනි එක හරි මෙතනින් තිබ්බා. දෙවෙනි එක ආයේ මෙතනින් වැදිලා රීටෙස් වුණා යන්න ඕන. මෙයා මොකද වෙන්නේ? යන්නේ නැහැ. මෙයා මේ zone එකෙන් යන්න දෙන්නේ නැහැ. මේ හෝල් කරගන්නවා. ඒක හරිම පැහැදිලි. මෙන්න මෙතන මේ වන්නවනේ මෙතන. මේක දැන් ටයිම් ෆ්‍රේම් වෙනස් කරද්දි මේක වෙනස් වෙනවා මෙතනින් මේට වඩා පහළට මේක ඇවිල්ලා. හැබැයි වන්නව එකේදී බලන්න මෙතන හරි පැහැදිලිව මේ කැන්ඩල් ක්ලෝස් වෙලා තියෙන මෙතන වික්ස් තියෙන්නේ. මේ zone එකෙන් මෙයාව හෝල් කර ගන්නවා. සෑහෙන try එකක් දෙනවා මෙයා කඩාගෙන යන්න. බවුන්ස් කරනවා. උඩින් යන්න දෙන්නෙත් නැහැ. කියන්නේ මෙතන මොකද මේ වෙලා තියෙන්නේ? මෙන්න මේ වගේ එකක්. lower low lower high lower low lower high sideway මෙන්න මේක නේද මේ තියෙන්නේ? sorry මෙන්න මේ ස්ට්‍රක්චර් එක තියෙන්නේ. හරියටම මේ බොටම් එක තියෙන්නේ. එතකොට දැන් මෙතනදී අපි එන්ට්‍රි එකට යනවා නම්
මෙයාගේ ලික්විඩිටි තියෙන්නේ කොහෙද? මෙන්න මේ ලෝ එකේ. මේ දැන් මෙතන මේ ඩබල් බොටම් එකක් මේ හැදිලා තියෙන්නේ. මෙතන ලික්විඩිටි තියෙනවා. එතකොට එහෙනම් මේ වගේ තැනක දැන් මේ මාකට් එක 1 hour candle වලින් මේක move වෙන්න පටන් අරන්නේ. දැන් 15 minute ගත්තොත් එම මේ previous zone එක අපි මේක නිකන් ඉන්වර්ස් කරලා බලුවොත් මේ ලස්සනට මෙයා shift වෙනවා. හැබැයි මගේ ඇඩ්වයිස් එක කිසිම වෙලාවක මේක ලෝන් මෙතන තියලා මේ වගේ ස්ටොප් ලොස් වලට යන්න නරකයි. මොකද මෙයා මේක යන්න ඉස්සරලා දැන් මේක ඕඩර්ස් දකින්න මිනිස්සු මෙතන ඕඩර්ස් ප්ලේස් කරනවා. ඒ ප්ලේස් කරන්න බැරි වෙලා හරි මේ උඩ තියෙන ලික්විඩිටි වලට වඩා යට වැඩි වුණොත් එහෙම මෙයා පහළට එනවා. එහෙනම් ටිකක් මෙන්න මේ වගේ ප්‍රමාණයකට මේක තියන්න ඕන ස්ටොප් ලොස් එක. ඒක ටිකක් ඉතින් ඇහි ගානකට දෙන්න තියලා මම දැන් නම් ප්‍රැක්ටිස් කරන්න මේක 1 to 2.5 1.1 රිස්ක් එක වගේ එකයි තව 125යි. එතකොට මේකෙන් එන්ට්‍රීස් 4ක් ප්‍රොෆිට් වුණොත් එම අපිට එකේව 4යි කියන්නේ 4යි 25ව 4යි කියන්නේ එකයි 5යි. ඒ කියන්නේ එන්ට්‍රීස් 4ක් වින් කරොත් අපිට රිස්ක් එක වගේ 5ක් ඇවිල්ලා තියෙනවා රිස්ක් මැනේජ්මන්ට් පැත්තේ. ඊට පස්සේ මේකේ තව නිකන් පැටර්න් විදියට බැලුවොත් එම මෙතන තියෙනවා මේ තියෙන්නේ channel එක. අපි මේක ඇතුලේ ගිහලා ලයික් කරනවා. මෙතන channel එක. මේ channel එකේ දැන් මේ පැත්තට ආයි channel එකක් හැදෙනවා. channel wise බලනවා නම් එහෙම බලන්න පුළුවන්. මේක මේ හරියට දැන් මේ 15 minute එකේ මෙතන මේ වැඩි තියෙන්නේ මෙයා මෙන්න මේ හරියේ මෙහෙම මේ වැඩිලා සමහරට පොඩ්ඩක් මෙහෙම පහලට අවිලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක මේ වැඩිලා මෙහෙම යන්නත් පුළුවන්. කොහොම හරි මෙයා බයි මූවමන්ට් එකකට යනවා. එතකොට අපි ওই මූවමන්ට් එක තමයි අල්ලන්න ඕන. එතකොට මේ හරි මේ ඉන්බැලන්ස් වෙනවා. මේක විදගෙන යන්නත් පුළුවන් මෙහාට. හැබැයි මේක එන්න පුළුවන් මට තියෙන ප්‍රොබබල්ම සෝන් එක තමයි මෙන්න මේ සෝන් එක. මේ සෝන් එකට මේක යන්න පුළුවන්. හැබැයි එහෙම කියලා එන්ට්‍රියක් මෙතනින් ට්‍රිගර් වුණාට පස්සේ මෙතෙන් එනකන් හෝල් කරන් ඉන්න නරකයි. මෙයා මෙතෙන්ට එකපාරට යයිද ඇවිල්ලා ලික්විඩේට් කරා යයිද අපි දන්නේ නැහැ. ඒක නිසා 1 to 1 වගේ ගේන් එකකට ආවට පස්සේ ඒක ප්‍රොෆිට් එකට ගන්න ඕන. ඒක අපි ඇතුළට ගන්න ඕන. ඊට පස්සේ මැනේජ් කරගන්න තමයි එන්ට්‍රිය තියෙන්නේ. එතකොට අපි රෆ්ලි ගත්තොත් මේකේ 1 hour යන් අපි 1 hour ගියා. මෙතනින් සෝන් එක මාක් කරා. මෙතනින් සෝන් එක මාක් කරා. මෙතනින් ස්ටොප් ලොස් එක මාක් කරා. ලොං තිබ්බා 1 ඔච්චර එන්ට්‍රි 5 3.44 තියෙන රිස්ක් එක. හරි. ඔච්චරයි තියෙන්නේ. මෙච්චරයි එන්ට්‍රි වෙන කතා කරන්න දෙයක් නැහැ. අපි බලමු මේක මොකද වෙන්නේ කියලා. මේ ටෝකන් එක Monero XMR 1 hour time frame එකේ ඉන්නේ. වෙලාව 10යි 18යි 6යි 1 මන්ඩේ දවස. අපි වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. බලමු මේක මොකද වෙන්නේ කියලා.